මේ තියෙන්නේ EDMT ස්කෑනර් මැෂින් එක. මේ with sensor මැෂින් එකක් මේ තියෙන්නේ. සෙන්සර් එකත් එක්ක එන එක. මේකේ එනවා ඔරිජිනල් මැනුවල් එක. මේ තියෙන්නේ ප්‍රොඩක්ට් කැටලොග් එකක් විදිහට ප්‍රොඩක්ට් එක තමයි මේ තියෙන්නේ. ඇතර මේක ප්‍රොඩක්ට් කැටලොග් එක. අනිත් තියෙන මැෂින් උත් එක්කම ඩීටේල් ටික තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මැනුවල් එක. යූසර් ගයිඩ් එක විදිහට. මේ තියෙන එකේ ප්‍රොඩක්ට් විස්තර ටික ඔක්කොම තියෙනවා ඉංග්‍රීසි වලට වෙනම තියෙනවා. මේ කෝඩ් එක ස්කෑන් කරලා තවදුරටත් ඩීටේල් ගන්න පුළුවන්. මේ තියෙන වොරන්ටි කාඩ් එකක්. අවුරුදු 2ක් වොරන්ටි තියෙනවා. හරි. මේ ටිකත් එක්කම තමයි එන්නේ. ඊළඟට මේ තියෙන්නේ සෙන්සර් එක. හරි. මේ තියෙන්නේ මැනුවල් මෝඩ් එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ් දෙකෙන් හොයන එක. මේ තියෙන charger එක. ඔය වගේ ඩීටේල් ටික තියෙනවා. ඊට පස්සේ කම්පියුටරේට ප්ලග් කරන්න පුළුවන් කේබල් ටික ඒක ඔක්කොම තියෙනවා. මේක තමයි මේකේ මේන් යුනිට් එක, ටැබ් එක. මේක host එක කියලා කියනවා. මේකේ මේකට තමයි මෙයාව සම්බන්ධ කරන්න තියෙන්නේ. මෙතන charge කරන දෙන charging port එක මේ තියෙනවා. මෙතනින් on කරන්න ඕනේ. මේ භාගෙන් ඉඳලා අතරියම මෙයා on වෙනවා. මේක තමයි අපිට ගන්න තියෙන අඩුම මිලට තියෙන හොඳම තත්ත්වයේ ස්කෑනර් එක. හැම එකම හොඳම තත්ත්වයෙන් ඉතාම ආරක්ෂිතව තමයි එන්නේ. මේකේ gem, gold, metal, cavities, හිස් අවකාශ වගේම වතුර බලන්න පුළුවන්. ඒ වගේම පස් තියෙන්නේ කොතනද, කොච්චර තද පස්ද තියෙන්නේ, ඒ හැම ඩීටේල් එකක්ම ගැඹුරත් එක්කම හොයන්න පුළුවන්. අපි ඔක්කොම one by one කියලා දෙන්නම්. මේකේ මුලින්ම මේ user information එකට ගිහිල්ලා login වෙන්න ඕනේ. මම දැන්ට login වෙන්නේ නැහැ. මම login වෙන විදිය විතරක් කියන්නම්. අපි වෙන වීඩියෝ එකකින් ඒක පැහැදිලි කරලා දෙන්නම්. මේ login එක ක්ලික් කරලා මෙතනට phone number එක දාන්න. ඊට ඉස්සෙල්ලා country code එක select කරන්න මේකේ. ශ්‍රී ලංකා select කරලා දැම්මම එනවා නම්බර එක එන්ටර් කරන්න. නම්බර එක එන්ටර් කරන්න. බිංදුව නැතුව. ඊට පස්සේ ටික් එකක් තියෙනවා. හරි ලකුණක් තියෙනවා. ඒක ක්ලික් කරාම get password කියන එක ඇක්ටිව් වෙනවා. ඒතර get password එක දාන්න. get password ක්ලික් කරාම ඔයාලට මේ ෆෝන් නම්බරේ WhatsApp නම්බර් එකක් වෙන්න ඕනේ. WhatsApp වලට මැසේජ් එකක් එනවා. ඒ නම්බර එක මෙතන දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලට log වෙන්න පුළුවන්. මෙතන ඒ අදාළ කෝඩ් එක දැම්මට පස්සේ මෙන්න මෙයාව ක්ලික් කරන්න ඕනේ. log වෙන මෙතඩ් එක ඒක. එහෙම නැත්නම් ඊමේල් වලින් log වෙන්නත් පුළුවන්. log වෙන එක අත්‍යවශ්‍ය නැහැ මේකේ වැඩේ කරන්න. නමුත් ඔයා ඔන්ලයින් වැඩ ටික කරගන්න. මොකද මෙයාව කෙලින්ම ඩිරෙක්ට් කන්ටැක්ට් කරන නිසා මෙයාගේ data තමයි මේකට එන්නේ. හැබැයි ඔයාලට මේකේ තියෙන information එකේ AI වලින් පැහැදිලිව තව ටිකක් ගන්න ඕන නම් ඔයා ගන්න report එක තව ටිකක් විශ්ලේෂණාත්මකව ගන්න ඕන නම් ඒ වගේම එතකොට මේ මෙතන 2.2 කියලා තියෙන්නේ මේ කළු ගලක් තියෙන්නේ. මේ 2.2 උඩම තියෙන. ඒ කියන්නේ හොඳම තදම කළු ගලක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට කැවිටි එකක් හොයන්න. කොහොමද ඒවට වෙනම වීඩියෝ එකක් දෙන්නම්. මේ සිතියම පැහැදිලි කිරීම තමයි මේ කරේ. මේ අංක වලින් අපිට හොයාගන්න පුළුවන් මෙතනින් මොනවාද මේ තියෙන්නේ. තද නිල් පාට සාමාන්‍යයෙන් ජලය. මෙන්න මේ තද නිල් පාටයි ලා නිල් පාටයි අතර තියෙන කලර් එකක් තියෙනවා. ඒකේ වතුර ගති ටිකක් අඩුයි. මේ අතර මෙතන වතුර හොඳට තියෙනවා. දැන් නල් ඉන්දයක් ගහන්නෙම හොඳම තැනක් තමයි මෙතන. උඩත් වතුරපත් වෙනවා මෙන්න මෙතන උල්පතක් වගේ තියෙනවා. වතුර හොඳට තියෙන තැනක්. මෙතන පොඩි ප්‍රමාණයක් තියෙනවා වතුර තියෙන. හැබැයි මේක ගහනකොට මෙතනින් නල් ඉඳ ගහනකොට මෙතන නම් වතුර හොඳට තියෙනවා.
හැබැයි ටිකක් පස් කියන්නේ ටිකක් තදින් තියෙන පස් ටිකකුත් එක්ක තමයි මෙතන ගහන්නේ. ටිකක් අමාරු වෙනවා. හැබැයි කළු ගල් නෑ ගැටලුව ලොකු ගැටලුවක් එන්නේ නෑ නේ. නමුත් තරමක් අමාරුයි. මෙතන නියම තැනක් ගහන්න මීටර 2ක් ගැහුවත් ඇති වතුර මත වෙනවා. එතන මීටර 3ක් ගැහුවනම් හොඳටම ඇති. ඒතර ඒ ඒරියා එකෙම තියෙන වතුර ටික ගන්න පුළුවන්. 2.5ක් වගේ. එතන මේ කළු ගල තියෙන්නේ මේ 4.5ට වඩා වැඩි. මෙතන 2.1 කියන්නේ මේ උඩම මට්ටම. එන තදම 2.2 ගාන හොඳටම තදයි. ඒ වගේ අපිට පැහැදිලිව අදහසක් ගන්න පුළුවන්. හිතන්නකෝ දැන් ඔයගොල්ලන් ගෝල් වගේ හොයන වෙලාවක, ජෙම් හරි හොයන වෙලාවක කළුගල් උඩ තිබුණොත් ඒ කළුගල් පසු කරලා, ඒ කියන්නේ මිස් කරලා කොහොමද අදාළ තැනට යන්නේ කියලා හොයාගන්නත් මේ සිතියම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. රයිට්. මම මේ පොඩි අදහසක් දුන්නේ කොහොමද මේ ඩ්‍රෝ කරපු කලින් ඩ්‍රෝ කරපු එකක් ගන්නෙ සහ ඒකේ විස්තර හොයාගන්නේ කොහොමද කියලා. මේක ක්ලවුඩ් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් අපිට ගන්න පුළුවන්. ඒක ඇතින අපි ෆෝන් එකට හරි ටැබ් එකට හරි බෑකප් එකක් දාගන්න. ඩේටා view එකක් විදිහට මේවා කන්වර්ට් කරන්න රූපයකට නැතුව ඩේටා වලට. ඒ වගේ තියෙනවා. උදව්වක් ඕන නම් ඒකේ ගන්න මොනවා හරි මේක නයින ක්‍රමය පිළිබඳව සිස්ටම් සෙටින්ග්ස් තියෙනවා. ඒකේ තියෙනවා Wi-Fi කනෙක්ට් කරන්න, Bluetooth කනෙක්ට් කරන විදිය. මේකේ ඉතින් මේ මෙතඩ් වලට වඩා සරලම ක්‍රම තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් සෙටප් එක තියෙනවා. මොන මෝඩ් එකෙන්ද මේ MN කියන්නේ මැනුවල් මෝඩ් එක. ස්ටැකින් ටයිම් කියන්නේ කී පාරක් අපි ස්කෑන් කරනවාද කියන එක. මිෂරින් ඩෙප්ත් එක සිලෙක්ට් කරන්න පුළුවන් අපිට කොච්චරක්ද අපි ගන්න කියලා. මේක ඒවා පෙන්වන්නේ නැත්තේ මේ වෙලාවේ කනෙක්ට් වෙලා නැහැ ඔන්ලයින්. ඒකයි. EDMT measure කියලා දැම්මම අප මුලට එනවා. data processing අපිට data download කරගන්න, line දෙකක් merge කරගන්න, settings save කරන settings හදන්න, download කරගන්න මේ ඔක්කොම පාවිච්චි කරන එක මේ new measurement එකක් ගන්න නම් මෙතනින් තමයි යන්නේ. මොනවා කරන්නත් ඉස්සෙල්ලා මේ serial connection එක click කරලා serial connection එකට අපි මේ අපේ data add කරගන්න ඕනේ. ඔන්න බලන්න. මෙතන දැන්ට add වෙලා නැහැ මේ Bluetooth නම් on වෙලා තියෙන්නේ. internet connection නැහැ. දැන් hotspot හරි අපි on කරගන්නවා. internet connection එක මෙන්න මෙතනින් හදා ගන්න බලන්න. ඔයා ෆෝන් එකේ මේ ෆෝන්ස් ටික එනවා. ඔයාලට තියෙන්නේ එකක් ක්ලික් කරලා ඒකට දාලා තියෙන පාස්වර්ඩ් එක දැම්මම ඔයාට ඒ ෆෝන් එකේ data connection connect කරගන්න පුළුවන් මේකට. Wi-Fi hotspot මේ connect වෙලා තියෙන්නේ. ඔන්න ඕක මුලින්ම කරගන්න ඕන. පළවෙනි පියවර ඒක. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙම අදින්න. ඇද්දම මෙතන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේක කනෙක්ට් කරගන්න. හරි. ඊළඟට ඔය විදිහටම අපිට ඔය මෙතඩ් එක මේ කියන්නේ මෙහෙම ඇද්දා. මෙතනින් ඕෆ් කරන්න settings හදන්න ඕවත් පුළුවන් කරන්න. හරි. කෙලින්ම ඕෆ් කරනවා නම් මේකේ බුව ඕෆ් කළා. shut down කරන්න පුළුවන් එතන. හරි. ඊට පස්සේ මේක අයින් කරා. ඊට පස්සේ මේ serial connection ඇදුවට පස්සේ start service යන්න. start service කියලා මෙතන confirm කරලා මෙතන දාන්න measuring depth එක අඩුම ගාණ. ඒ කියන්නේ ඔයාට ඇත්තටම මීටර 5ක් කියන්නේ අඩි 15කටත් වැඩිනේ. අඩි 16ක් 17ක් වෙනවා. ඔයාට ඒ ප්‍රමාණය ඇතිනම් ඊට වඩා වැඩි පාවිච්චි කරන්න එපා. මොකද ඒතකොට වෙලා යන ප්‍රමාණය වැඩි. TT කියන්නේ මේ TT method එක කියන්නේ මේ sensor එක පාවිච්චි කරලා හොයන method එක. MN කියන්නේ electrode දෙකක් තියෙනවා. ඒකත් ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් හම්බෙයි කොහොමද මේක කරන්න කියලා. TT method මේ MN method එක කියන්නේ manual method එක. electrode දෙක පාවිච්චි කරලා කරන එක. මේ දෙකෙන් මොකද්ද කරන්න කියලා දාන්න. manual mode එක නැත්නම් electrode mode එක ඕන පසක පුළුවන්. හැබැයි ගලක් උඩ නම් මේක අනිවාර්යෙන් තියන්න වෙනවා. හරි. මේ device එකේ නම තියෙන්නේ. ඊට පස්සේ sampling channel numbers. ඒ කියන්නේ ඔයාලා line කීයක් ගන්නවද? stacking times කී පාරක්. ඒ කියන්නේ සාමාන්‍ය අඩුම ගානේ 6ක්වත් දාන්න. ඒතර තමයි ලස්සන්ටම ඔයාට මේ figure එක ගන්න පුළුවන්. ඊට settings click කරන්න. click කරලා මේක confirm කරන්න ඉස්සෙල්ලා මෙයාව මෙතන connect කරන්න. මම මේක දැනට කරන විදිය වෙන්නන්න. මෙයාගේ මේ රතු පාට ඩොට් එකක් තියෙනවා. මේකෙත් රතු පාට ඩොට් එකක් තියෙනවා. රතු පාට ඩොට් එකට රතු පාට ඩොට් එක සෙට් වෙන විදිහට තද කරන්න. එතන මේක ගලවන්න බැරි වෙන හිර වෙනවා.
බලන්න ඒක පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න ගලවන්න බැරි වෙන හිර වෙලාද කියලා. හරි. ඔන්න ඒක පොඩ්ඩක් හරියටම සෙට් වෙන විදිහට මේක තද කරගන්න ඕනේ. නිකම්ම ගැලවෙනවා නම් දැන් ඔන්න හිර වෙලා. නිකම්ම ගැලවෙනවා සෙට් වෙලා නැහැ. ගලවනකොට මෙයා පොඩ්ඩක් උස්සන්න. උස්සලා ගලවන්න. ඒතර ගැලවෙනවා. හරි. හරියටම සෙට් වුණාම ගැලවෙන්නේ නැහැ නිකන්. හරි. හරියට මේක සෙට් කරගෙන තමයි මේක කන්ෆර්ම් කරන්න ඕනේ. කන්ෆර්ම් කරාම මේ data ටික හම්බ වෙනවා. ඔයා ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකට නමක් දාන්න. test 1 හරි නැත්නම් ඔයාට හොඳයි මේක දාන්න පුළුවන් නම් ඔයා බලන ප්‍රදේශය මොකද්ද? අන්න ඒ වගේ දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට පස්සේ කන්ෆර්ම් ඔවයි. කන්ෆර්ම් ලැබුවම අපි ඊළඟ කරන්න ඕන දේ තමයි measure කියන එක බලනවා. measure කියන එකේ බුවම remeasure කියලා එනවා. remeasure දාන්න. remeasure දැම්මම මෙයා ස්කෑන් වෙනවා. ස්කෑන් වෙලා තප්පර 30ක් වගේ ඇතුළත මේක ෆිල් වෙනවා. හරි. දැන් මෙතන මෙහෙම තියද්දි මම මේ කරන්නේ ඔයගලන්ට මේක මේ ප්‍රැක්ටිකලි කරන විදිය අපි වෙනම වීඩියෝ එක දාන්නම්. ඒක කරනකොට අවශ්‍ය දේවල් ටික ගැන අයිඩියා එකක් ගන්න තමයි මේ ටික දාන්නේ. හරි. මෙතන මේ ඒකේ data ටික එනවා මෙහෙම. මෙතන මේ data ගැන බලන්න යන්න එපා. මේ තියෙන අපි measure කරපු තැන් ටික depth එක. මේ තියෙන ඒකේ ආපු values ටික. ඒ කියන්නේ මොන වගේ ද්‍රව්‍යද තියෙන්නේ කියලා values වලින් තමයි එන්නේ. මොකක්ද ගාද machine එක? මීටර එක පරතරයකට තමයි මේක හොයන්නේ. ඔහොම තමයි එන්නේ. ඊට පස්සේ ඔහොම ආපහු ඊට පස්සේ measure එවුවා. ආපහු remeasure එවුවා. ඊට ඊළඟ එක ගන්නවා. මම 2 3 4 5 6 වෙනකන් යනවා. එතනට 6 වැටුණාට පස්සේ නවත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ auto draw කියන එක ක්ලික් කරන්න. දැන් මේකේ එකකින් auto draw අඳින්න බෑ. අඩුම ගානේ 6ක් අඳින්න ඕනේ. ඒක තමයි clear වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් එතන මොනවද තියෙන්නේ කියලා හොයන්න. ඒක හොයන විදිය තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ. මම මෙන්න මේකෙන් තවදුරටත් පැහැදිලි කරනම් වෙන එකක් අරගෙන මෙතන auto draw ගියාම මෙන්න මේ වගේ ඔයාට ලයින් කීපයක් ස්කෑන් කරලා ඒ ටික ජොයින් කරලා 3D එකක් ගන්න ඕන නම් ඒ වගේ ඔක්කොම දේවල් කරන්න ඔයාට ඕන වෙනවා මේකේ මේ ඔන්ලයින් ෆැසිලිටිස්. ඒකට තමයි ලොගින් වෙන්න ඕනේ. ලොගින් වෙන්නේ නැති වුණත් ඔයාට පුළුවන් මේ ගන්න. මේකේ මම අනිත් දේවලුත් පොඩක් කියන්නම්. ෆයිල් බ්‍රවුසිං වල ඔයා දැනට කරලා තියෙන ෆයිල් ටික බලන්න පුළුවන්. මම එකක් පෙන්නන්නම් අපි මේ කරපු ඒ ප්‍රධාන දේවල් ටික. මෙන්න මේ එක ෆයිල් එකක් තියෙනවා. එහෙම ෆයිල් එක සිලෙක්ට් කරලා අපි draw කරනවා. draw කරනකොට මේකේ වැටෙනවා මෙන්න මේ වගේ. ඔන්නම තමයි වැටෙන්නේ. එතකොට මේකේ මේ පෙන්වන විදියට මෙතන කිසිම දෙයක් නැහැ. මෙතන තද ගලක් තියෙන්නේ. ඒ කියන්නේ කළු ගලක් වගේ තද ගලක් තියෙනවා. මේ පැත්තට තියෙන්නේ y axis එකේ මීටර් ගණන් කොච්චරද කියලා. මුල් මීටර් භාගෙ පෙන්වන්නේ නැහැ. හේතුව තමයි මෙයාව තියලා තමයි අපි තැනින් තැනට ගෙනියන්නේ. ඔයාලට ඉස්සරහට පෙන්නනවා අපි කොහොමද වෙන්නේ කියලා. එහෙම තියෙනකොට අර මුල මෙයාගේ කිරණ යන්නේ මෙහෙම. මුලින් පොඩියට ගිහිල්ලා ටික ටික ඈත් වෙනවා. ඒතර ආරම්භයේදී මීටර් භාගයක් යනකම් ලොකු ප්‍රමාණයක පැතිරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මීටර් භාගයෙන් පස්සේ තමයි මීටර් භාගයක් විතර ප්‍රමාණය දුරට යන්නේ. ඒතර ඒවා ජොයින් කරලා තමයි මේ ෆිගර් එක දෙන්නේ. view එක. මේ report එක දෙනකොට මේ මුල් මීටර භාගය පනවලා දෙනවා. ඒතර හරි ඩීටේල් ගන්න බැරි නිසා ඊට පස්සේ මීටර 1 මීටර 1.5 2 මේ මීටර 5ට දාලා දාපු එකක්. මේ මැෂින් එක මීටර 20ක් වෙනකම් ගන්න පුළුවන්. මීටර 20ක් ස්කෑන් කරනකොට ටිකක් වෙලා යනවා. මීටර 5ට දැම්මොත් සාමාන්‍යයෙන් තප්පර 30කින් විතර එක තැනක් ස්කෑන් කරන්න පුළුවන්. ඒ වගේ තැන් 6ක්වත් ස්කෑන් කරලා තමයි ජොයින් කරලා මේක ගන්නෙ. මේකේ දැන් 9ක් තියෙනවා දැන්. දැන් 9ක් එකතු කරලා තමයි තියෙන්නේ. ඒතර මේකේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අපි අත්‍යවශ්‍යම දේවල් ගෝල්ඩ් හරි ජෙම් හරි ඒවා පෙන්වන්නේ නැහැ. මම පස්ව පැහැදිලි කරන්නම් කොහොමද ඒවා හොයන්නේ කියලා. මෙන්න මේක අනිත් පැත්තට තිබ්බම දැන් මෙතන බලන්න මේකේ පෙන්වන එක තියෙනවනේ. මේකේ x axis එක කොච්චර x axis එක y axis එක ඔක්කොම 3D වලින් පෙන්නනවා. මේක මේ
කලින් කරපු එකක් නිසා මේක ලෝඩ් වෙනවා හොරයි. ටික ටයිම් එකක් යයි. ඒක නිසා අපි ඕඩර් තියලා මේක බලමු. මෙතන තියෙනවා දම් පාටට හුරු පාටක්. මේක කිට්ටුවෙන් යනවා මෙටල් එක. මොනවාරි මෙටල් කෑල්ලක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි ගෝල්ඩ් වෙන්න මීට වඩා වෙනස් වෙන්න ඕනේ. ඒක අපි ඉස්සරහට පෙන්නනවා. ඒ වගේම මෙන්න මේක මම කියන්න හැදුවේ මේක අනිත් පැත්තට වුණා නම් තද නිල් පාට එකේ ලා නිල් පාටට තිබ්බනම් ඒ ජෙම් තියෙන ප්‍රදේශ තමයි තියෙන්නේ. ඒතර ජෙම් මේ වගේ ඩොට් 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 ගොඩක් තිබුණොත් එතන හොඳ ජෙම් තියෙන්න පුළුවන් කියන අදහසක් අපිට ගන්න පුළුවන්. නමුත් මේකේ එහෙම නෙවෙයි තියෙන්නේ. මේකේ අනිත් පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ ඒක එහෙම නෙවෙයි. ජෙම් නෑ. මෙතන වතුර නම් පැහැදිලිව තියෙනවා. මේ තද නිල් පාටින් පෙන්වන ස්ථානවල වතුර හොඳට තියෙනවා. ඒ වගේම මේ ලා නිල් පාට තියෙන තැන්වල සාමාන්‍ය මට්ටමක් තියෙනවා. මේ තියෙනවා මෙතන කෝඩ් එක, කලර් කෝඩ් එක. මේ යටම තියෙන්නේ ගෝල්ඩ් සහ මෙටල්. යකඩ ගෝල්ඩ් තියෙන විදිය වෙනස්, යකඩ තියෙනකොට වෙනස්. කොහොම හරි මේ කලර් එක නිකන් තිබුණොත් ඒක යකඩ. කියන්නේ ලෝහයක්. ඊට පස්සේ ජලය වතුර තියෙනවා. ඔහොමම ගිහලා මේ සාමාන්‍ය බුරුල් පස. ඔහොම යන විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ තද පස. ඒ කියන්නේ කළු ගලක් වගේ. මේ අංක දාලා තියන්නේ ඒකට හරියන. මේ අංක කොටු වල තියෙන 1.6 කියලා කියන්නේ මෙන්න මේකේ 1.6 රේන්ජ් එකේ තමයි මෙතන අදාළ ද්‍රව්‍ය තියෙන්නේ. එතකොට මේ කලයක ආවම මේ එතන